බුරල ඉවරද? මේ ජනාධිපති අරමුදලේ ලක්ෂ 100ක් ගරු කතානායකට ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. ගමේ මිනිහෙකුට ගරු කතානායක ජනාධිපති අරමුදලේ ලක්ෂකමාරක් ගන්න. ගමේ මිනිහෙකුට හදවත ඔපරේෂන් කරගන්න. ජනාධිපති අරමුදලේ ලක්ෂකමාරක් ගන්න. ග්‍රාම සේවකගේ සහතිකය ඕන. දොස්තරගේ සහතිකය ඕන. ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕන. මෙයාට ලක්ෂ 100යි. මොන හිඟන්නේ නැද්ද? අපි අහන්නේ මොකද්ද මේ කියන්නේ? මම ඔයා ගැන කතා කරන්නේ නැහැ. කියන්නම් ඔයා ගැන විස්තරේ. ඔයා කවුද මේ? මෙයා මොකද්ද මේ කියන්නේ? හරිද? කවුද මේ? මොන හිඟන්නේද? හරිද? ගරු කතානායකතුමනි. මොකද්ද කියන්නේ මේ? දැන් මෙයා ඇහුවේ ගරු කතානායකතුමනි වාඩි වෙන්නේ නැහැ බුරනවනේ. කතා කරන් තම විනාඩි 5 තියෙන්නේ. විනාඩි 4යි තාම. ඒ වාඩි කර. මගේ කතාව වාඩි කරවන්න ඕනේ එයා. එයා වාඩි වෙන්න. එයා වාඩි වෙන්න. ඔයා වාඩි වෙන්න එකම කියන්න. හැබැයි හොරකම් කරනවා නෙවෙයි. ජනාධිපති අරමුණු සල්ලි නෙවෙයි. හරිද? දීවර වරාය ගරු කතානායකතුමනි මොහතර දීවර වරාය ඔන්න අහන්න. මේක තමයි කතාව අද මාතෘකාව. රාජිත අත්අඩංගුවට ගන්න යන්නේ මෙන්න මේ කරුණ. අනුර එදවස කිව්වේ මේක. දුන්නේ රජයේ ගරු කතානම රාජ්‍ය තක්සේරුව ලක්ෂ 17යි මොහතර දීවර වරාය. මොහතර දීවර වරාය බදු දුන්නේ. මොහතර දීවර වරාය බදු දුන්නේ 1,25,000කට. මාස 300කට පරීක්ෂණ තිබුණා අල්ලස් කොමිසමේ. දෙපාරක් ගියා අල්ලස් කොමිසමට. ජනාධිපති මුණ ගැහිලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මාරු කරුවා. මෙයාට නඩුව දායි කියලා. පට්ට හොරා. දැන් අපිට කතා කරන්න. පට්ට හොරා. අපිට කියන්න නම් පට්ට හොරා. දන්නද මෙයා ගැන? ආයුර්වේද සංස්ථාවට මස්තිනා දාගෙන. ආයුර්වේද සංස්ථාවට මස්තිනා දාගෙන. නෝන පත්තින් දෙන්නේ. නෝන පත්තින් දෙන්නේ කොනවගෙන්ද? නෝන ලියුමයවන පත්තින් දෙන්න කියලා. හරිද? ආයතනේ පත්තින් නැහැ. මොන හිඟන්නේ නැද්ද මේ? අපිට කතා කරන්නේ. ඒවට එන්න එපා. ඒ ටෝන් එක නියම මොන හිඟන්නේද මේ? මොන හොරෙද්ද මේ? ටොමියා. හොඳේ. කවුද මේ? මෙයා කවුද මේ? යා පරීක්ෂණ කරන්න. මොකද්ද? ජනාධිපති රමණ ලක්ෂ 100ක් කරා. මගෙන් අහගන්න එපා මොකවත්. ලැජ්ජ වෙන්න. හිඟන්නේ නැද්ද? ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවත් එක බිස්නස් කරලා മന്ത്രിකම නැති වෙලා තිබේ. මේ ලංකාවේ නඩුවක් දාලා മന്ത്രിකම නැති වෙච්ච එකම මිනිස්සු මේ. අපිට උගන්වන්නේ හොරකම් ගැන. නඩුව දාලා മന്ത്രിකම නැතුව ගියා. රනිල් වික්‍රමසිංහට මහත්තයා දැනගල වඳින්න ඕන. മന്ത്രിකම නැතුණාට පස්සේ ජාතක ලෙක්ක മന്ത്രിකම දුන්නා. ඔන්න කට්ටිය අපිත් එක්ක එන්න එපා ඒව කතා කරන්න. හරිද? ගරු කතානායකතුමනි මොහතර එයා වාඩි කරවන්න. දැන් ඔය තමයි හරි. එයා වාඩි කරවන්න. ඒක වණ්ඩන් කරගන්න කතාව. විනාඩි 3ක් තියෙනවා. මට කාලේ වුණා. එයානේ බාධා කරේ. ඔව් නෑ විනාඩි තියෙනවා. එයාට බාධා කරේ. නෑ. ගරු කතානායකතුමනි මම කියන්නේ සෞඛ්‍ය සේවය බිඳ වැටීමක් තියෙනවා.